භාවනාව, ව්‍යායාම, නිින්ද, ආශ්‍රය සහ මිස් කරගත්තොත් ඉස්සරහට ලොකුම පාඩුව සිද්ධ වෙන AI tools භාවිතය. මෙන්න මේ දේවල් පහට පුළුවන් සාමාන්‍ය දුර්වල මිනිස්සු අතරේ ඔයාව ශක්තිමත්, බලවත්, ධනවත් සහ ඕනෙම තැනකදී කැපිලා පේන ආකර්ශනීය සුපිරි චරිතයක් කරන්න. මම මෙතනදී සුපිරි චරිතයක් කියලා අදහස් කරන්නේ තමන්ගේ අරමුණු දිනාගන්න, හැමෝගෙම හිත දිනාගන්න සහ ඕනෙම ගැටලුවකට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් කියන එක. තවත් විදිහකට කියනවා නම් ජීවිතේ හැම පැත්තකින්ම දියුණු වුණ බලවත් පෞරුෂයක් තියෙන කෙනෙක් කියන එක. හැබැයි මම මේ කියන්නේ අනිත් අයට පේන්න විතරක් හරි, ඒත්තු ගන්වන්න විතරක් හරි මතු පිටින් කරන රංගපෑමක්, එහෙමත් නැත්නම් ඒවට අදාළ මනෝවිද්‍යාත්මක ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් ටිකක් නෙවෙයි. සෛලීය මට්ටමේ ඉඳලා ඇතුළතින්ම සුපිරි චරිතයක් වෙන්න නම් ඔයා අද ඉඳන්ම කරන්න පටන් ගන්න ඕන අනාගතයටත් ගැලපෙන වැදගත්ම දේවල් 5ක් ගැන. සාමාන්‍යයෙන් කරන එකම දේවල් ටික කරලා නම් වෙනස් සුපිරි ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන්ම අද ඉඳන්ම මම මේ කියන දේවල් ටික කරන්න. එහෙම බැරි නම් ඔයා සාමාන්‍ය කම්මැලි නිකමෙක් කියලා හිතන එකේ ඒ තරම් ලොකු වරදකුත් නැහැ. මොකද නොකර ඉන්න තරම් අමාරු බරපතල දේවල් මෙතන නැහැ. මට හොඳටම විශ්වාසයි ඔයා අද දවසට බලන හොඳම වීඩියෝ එක මේක. ඒක ඇත්තටම එහෙමද නැද්ද කියලා ඔයාම අන්තිමට තීරණය කරලා කමෙන්ට් එකක් දාන්න. මොකද මම ඉස්සරහට ගෙන වීඩියෝස් හදන විදිහ තීරණය කරන්නත් ඒක ගොඩක් ලොකු උදව්වක්. එහෙමනම් අපි පටන් ගමු. මෙතනදී මම කතා කරන්නේ ධාන, කුණ්ඩලීනි හෝ රහත් වෙන්න කරන දෙයක් ගැන නෙවෙයි. ඒ වගේ දේවල් කරනවා නම් අපිට මඟ පෙන්වන්න සහ ගැටලු වෙද්දී ඒවා විසඳ ගන්න උපදෙස් දෙන්න ඒ සම්බන්ධයෙන් දැනුමක් තියෙන ගුරුවරයෙක් ඉන්න ඕන. ඒ නිසා මම කතා කරන්නේ මොලේ ධාරිතාවේ වැඩි කරගෙන එදිනෙදා ජීවිතේ සාර්ථක කරගන්න සහ Tamanගේ පෞරුෂය දියුණු කරගන්න මේ භාවනාව පාවිච්චි කරන විදිහ ගැන විතරයි. ඒකට අපි ලොකු බරපතල දේවල් කරන්න අවශ්‍ය නැහැ. දවසකට විනාඩි 10ක් 15ක් Tamanගේ හුස්ම ගැන අවධානය යොමු කරන්න. දිනපතා එකම වෙලාවකදී මේක කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. බුදුදහමේ මේක හඳුන්වන්නේ ආනාපාන සතිය කියලා. ඔයා මෙහිම හුස්ම ගැන අවධානය යොමු කරනකොට මොලේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස්, එහෙමත් නැත්නම් PFC කියන කොටස වර්ධනය වෙනවා. ඒකෙන් තමයි ඔයාගේ ෆෝකස් එකේ සහ තීරණ ගැනීමේ හැකියාව පාලනය වෙන්නේ. ඒ වගේම බය සහ තරහ පාලනය කරන ඇමිග්ඩලා එකේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. සරලවම කිව්වොත් ප්‍රශ්නයකදී කලබල නොවි කූල් එකේ ඉන්න පුළුවන් බලවත් පෞරුෂයක් මේකෙන් ලැබෙනවා. මේ ආනාපාන සති භාවනාව ගැන ටිකක් වැඩිදුර කියවන්න කැමති අයට අපි හැමෝම වගේ දන්න බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ ලියපු පොතක් තියෙනවා. මං ඒකේ PDF එක අපේ WhatsApp channel එකට දාන්නම්. කැමති අය පහළ description එකේ තියෙන link එකෙන් ගිහින් ඒක අරගෙන කියවන්න. ඊළඟ වැදගත්ම දේ තමයි ව්‍යායාම. මේකට ජිම් යන්න ඕනමයි කියලා එකක් නැහැ. ඔයා ඉන්න තැනක ඉඳන් තමන්ගේ ශාරීරික බර පාවිච්චි කරලා වුණත් ඔයාට ව්‍යායාම කරන්න පුළුවන්. මේකෙන් වෙන්නේ ඔයාගේ බාහිර පෙනුම වැඩි වෙන එක විතරක් නෙවෙයි. මේකෙන් භාවනාවෙන් වගේම ඔයාගේ මොලේත් වැදගත් වෙනස්කම් සිද්ධ වෙනවා. ව්‍යායාම කරනකොට මොලේ BDNF කියන රසායන නිපද වෙනවා. මේක හරියට මොලේට දාන පොහොර වගේ. ඒකින් ඔයාගේ මතකය සහ ඉගෙන ගන්න තියෙන වේගය වැඩි කරනවා. අනිත් වැදගත්ම දේ ව්‍යායාම කරලා ඇඟ හැඩ වෙනකොට ඔයාගේ ආත්ම විශ්වාසය, එහෙමත් නැත්නම් self confidence එක ඉබේම ඉහළ යනවා. පාරේ යනකොට උනත් ඔයා කොන්ද කෙලින් තියාගෙන ආත්ම විශ්වාසයෙන් යන කෙනෙක් වෙනවා. ඒකින් ඔයාව දන්නේ නැති මිනිස්සු පවා ඔයාව ආකර්ෂණීය කෙනෙක් විදිහට දකිනවා. විශේෂයෙන්ම කියන්න ඕන ව්‍යායාම කරද්දී හරි පෝෂණය. අපි ඊළඟට කතා කරන්න යන නිින්ද සහ විවේකයේ කියන දේවල් ගැනත් අවධානය යොමු කරන්න අමතක කරන්න එපා. මේක තමයි මොලේ ඇතුළුව මුළු ශරීරයේම පැත්තෙන් බලනකොට වැදගත්ම දේ. සාමාන්‍යයෙන් මිනිස්සු හිතන්නේ නිදාගන්න එක දුර්වලයන්ගේ කම්මැලි වැඩක් කියලා. හැබැයි ඒක එහෙම නැහැ. අපේ මොළයට වගේම අපේ ශරීරයටත් දිනපතා පැය 7ක 8ක නිින්දක් ලබා ගන්න එක ගොඩක් වැදගත්. ඔයා දිගුකාලීනව ගුණාත්මක නිින්දක් ලබා ගන්නේ නැහැ කියන්නේ ටිකෙන් ටික හැම පැත්තකින්ම ඔයා දුර්වල වෙනවා කියන එක. අපි නිදා ගන්නකොට මොලේ තියෙන අපද්‍රව්‍ය සෝදලා පිරිසිදු කරන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේක හරියට මොලේ රීසෙට් කිරීමක් වගේ. ඒ වගේම
මතකය අවධානය වගේ දේවල් වලටත් මේ නින්ද කියන දේ අත්‍යවශ්‍යයි. ඊට අමතරව ටෙස්ටස්ටරෝන් වගේ හෝමෝන නිෂ්පාදනය වෙන්නත් ව්‍යායාම වලින් පස්සේ මාංශපේශි වර්ධනය වෙන්නත් ඒක අත්‍යවශ්‍යයි. හරි නින්දක් ලබා ගන්න නම් ගොඩක් අය පාවිච්චි කරන 10-3-1 රූල් එක ඔයාටත් පාවිච්චි කරන්න පුරුවන්. නින්දට පැය 10කට කලින් තේ හෝ කෝපි නවත්තන්න. පැය 3කට කලින් කෑම නවත්තන්න. පැයකට කලින් ෆෝන් එක පැත්තකින් තියන්න. එතකොට නින්දේ ගුණාත්මක භාවය සුපිරියටම ලැබෙනවා. ඉතින් මේ විදිහට ගුණාත්මක නින්දක් ලබා ගත්තොත් තමයි ඔයාට ඔයා කරන ඕනම දෙයක් උපරිම උද්‍යෝගයකින් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඒක ඔයාගේ නිරෝගීකමටත් ගොඩක් වැදගත්. මේක තමයි අද කාලේ ලොකුම ගැටලුව. ආශ්‍රය කියලා කිව්වම මිනිස්සු විතරක් නෙවෙයි. මේකට ඔයා අහන, බලන, කියවන දේවලුත් අයිති වෙනවා. ඔයා ආශ්‍රය කරන්නේ තේරුමක් නැති යාළුවෝ, පෝනෝග්‍රැෆි, වැඩකට නැති කන්ටෙන්ට්ස්, බොරු සුරංගනා කතා තියෙන නවකතා පොත්, වචනවල තේරුමවත් දන්නේ නැති මිනිස්සු ලියපු සින්දු, කවදාවත් ඉවර නොවන ටෙලිනාට්‍ය, ධර්මය ගැන මෙලෝ හසරක් නොදන්න අය කියන බණ, පොඩි උන් ලයිෆ් ඇඩ්වයිස් දෙන පොඩ්කාස්ට්ස්, අදාළම නැති උන් දෙන ඔන්ලයින් අවවාද නම් ඊටු ටික මම කියන්න ඕනේ නැහැ. විශේෂයෙන්ම මේ වගේ ලෝ ක්වොලිටි දේවල් බලනකොට මොලේ ඩෝපමීන් මට්ටම අනවශ්‍ය විදිහට වැඩි වෙලා පස්සේ ඒක සාමාන්‍ය මට්ටමට වඩා පහළ වැටෙනවා. එතකොට ඔයාට දැනෙන්නේ ලොකු කම්මැලිකමක් සහ කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැති ගතියක්. හැබැයි ඔයා වැදගත් වටිනා මිනිස්සු සහ දේවල් ඇසුරු කරනවා නම් ඔයාගේ අවධානය සහ හිතන විදිය එහෙම් පිටින්ම වෙනස් වෙලා ඔයා අනුන්ගේ පස්සේ යන කෙනෙක් නෙවෙයි අනිත් අය ඔයාව ආදර්ශයට ගන්න කෙනෙක් බවට පත් වෙනවා. මේකත් අනිත් හැමදේම වගේ ගොඩක් වැදගත්. AI එහෙමත් නැත්නම් කෘත්‍රිම බුද්ධිය කියන්නේ දවසින් දවස හැම පැත්තක්ම ආක්‍රමණය කරමින් පවතින දෙයක්. දවසින් දවස අප්ඩේට් වෙන මේ දේවල් ගැන කිසිම දැනුමක් නැහැ කියන්නේ ඔයා කරන ජොබ් එක පවා ලොකු අවධානමකට ලක් වෙනවා කියන එක. මට පේන විදිහට නම් ඉස්සරහට අවශ්‍ය වෙන්නේ AI tools පාවිච්චි කරන විදිහ සහ තමන්ට ඕන මොකක්ද කියලා හරියට දැනගෙන ඉන්න එක විතරයි. උදාහරණයක් විදිහට කියනවා නම් ඔයා දැන් මේ අහගෙන ඉන්න කටහඬත් මම AI පාවිච්චි කරලා ජෙනරේට් කරගත්ත එකක්. AI පාවිච්චි කරන්නේ අසයින්මන්ට්ස් කොපි කරන්න නෙවෙයි. ගෙඩි පිටින් ස්ක්‍රිප්ට්ස් අරගෙන නොදන්න දේවල් ගැන YouTube වීඩියෝස් හදන්න නෙවෙයි. නැත්නම් කුණුහරුප කියන පොඩි වීඩියෝ කෑලි හදලා Facebook දාලා ආතල් ගන්නත් නෙවෙයි. තමන්ගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න. අනිත් අය දවසක් තිස්සේ ඇනලයිස් කරන දත්ත ටිකක් ඔයාට විනාඩි 5කින් AI හරහා කරගන්න පුළුවන්. එඩිට් කරන්න පැය ගණන් යන ඉමේජස්, තම්බ්නෙල්ස් එක ප්‍රොම්ප්ට් එකකින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා අඩු මහන්සියකින් හයි ක්වොලිටි වැඩක් කරන සුපිරි පුද්ගලයෙක් වෙනවා. AI නොදන්න කෙනාට වඩා ඔයා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඇත්තම කියනවනම් මේ වෙද්දි AI වලින් කරන්න පුළුවන් දේවල් මේ වගේ වීඩියෝ එකකින් කියලා ඉවර කරන්න බැරි තරම්. ඒ නිසා අර කලින් කිව්වා වගේ වැඩකට නැති දේවල් වලට යොදවන කාලය මේ වගේ වටින දෙයක් ගැන ඉගෙන ගන්න යොදවන්න. ඉතින් මම මුලින් කිව්වා වගේම නොකර ඉන්න තරම් අමාරු බරපතල දේවල් මෙතන නැහැ. ඒ නිසා සාමාන්‍ය දුර්වල කම්මැලියෙක් නොවි අද ඉඳන්ම මේ දේවල් කරන්න පටන් ගන්න. තමන්ගේ ජීවිතේ ලෙවල් අප් වෙන්න කැමති අය වීඩියෝ එකට ලයික් එකක් දාලා තවත් මේ වගේ වැදගත් දේවල් දැනගන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.